හරිද? ගන්න. එතකොට මේ වගේ වගාවන් සඳහා දැන් තරුණ තරුණියෝ පෙළඹෙනවා. දැන් අපිට උපුල් මහත්මයාගේ දරුවෝ පවා ඒ පවුලේ අය පවා මේකට යොමු වෙනවා. ඔවුන් ඉගෙන ගන්නවා. උසස් පෙළ විෂය ධාරාව හදාරනවා. හදාරන අතරතුර අලුත් තරුණ පරපුරක් විදිහට මේවට ඔවුන් යොමු වෙනවා. දැන් අද රැකියා නැහැ. විවිධ උද්ඝෝෂණ කරන රටේ දැන් අපිට හම්බ වෙන උපුල් මහත්මයාගේ දරුවෝ වගේ අය මේ ව්‍යාපාර සඳහා යොමු වෙනවා. අපි ඔවුන් එක්ක කතා කරමු. මොකද්ද ඔබට කියන්නට තියෙන්නේ මේ ව්‍යාපාරය සම්බන්ධව? ඔබේ පියා මේ ව්‍යාපාරේ කරගෙන යනවා. ඔබ සක්‍රියව මේවට දායක වෙනවා. ඒ දායක වීම අතර ඔබට මොනවද කියන්න තියෙන්නේ? තරුණයෙක් විදිහට ඔබ උසස් පෙළ විෂය ධාරාව හදාරන කෙනෙක්, විභාගයට සූදානම් වන කෙනෙක්. ඒවා අතරේ ඔබ ඔබගේ අධ්‍යාපන කටයුතු කරන අතරතුර මේ වගේ වගාවන් සඳහාත් ඔබ යොමු වෙනවා. මේ රැකියා නැහැ අපිට මේ මෙහෙමයි කියලා උද්ඝෝෂණය කරන මේ තරුණ පරපුරට ඔබට කියන්න දෙයක් තියෙනවද මේ වගාව සම්බන්ධයෙන් ගත අත්දැකීම් එක්ක?